වේවා කියලා ඔයාලා හැමදෙනාම අදත් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ අපුස සාමාන්‍ය පෙළ 2018 බටහිර සංගීතයේ ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ 4 වෙනි ප්‍රශ්නෙට කොහොමද නිවැරදිව පිළිතුරු සපයන්නේ කියන එක. මේ 4 වෙනි ප්‍රශ්නේ ඔයාලා බලන්න කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස, දෙවෙනි කොටස. ඒ පළවෙනි කොටසේ අහපව කොටස් දෙකක් විදියට A, B කියලා කොටස් දෙකක් තියෙනවා. එතන ප්‍රශ්න දෙකක් විදියට අපෙන් අහලා තියෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්න වලට කොහොමද නිවැරදිව පිළිතුරු සපයන්නේ කියන එක අද මම ඔයාලට පැහැදිලිව කියලා දෙනවා. ඒ වගේම ඔයාලා මතක තියාගන්න ඕන අද පාඩමෙන් ඔයාලට කේඩන්ස් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හරි, අපි බලමු එහෙනම් ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ කියලා. 4 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසේ A කියන එකෙන් අපෙන් අහන්නේ complete the cadence mark A, B and C by writing the correct bass notes. නිවැරදි බේස් ස්වර යොදා A, B සහ C ලෙස ලකුණු කර ඇති කේඩන්සය සම්පූර්ණ කරන්න. මේක තමයි අපෙන් අහලා තියෙන්නේ. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. හරි. දැන් ඔයාලට පේනවා ඇති මම බෝඩ් එකේ ලියලා තියෙනවා ප්‍රශ්නේ. මේකේ මෙන්න මේ A, B, C කියන ස්ථානවලට මෙන්න මේ දීලා තියෙන කේඩන්ස් වලට අදාළව බේස් නෝට් එක නිවැරදිව යොදන්න තමයි තියෙන්නේ. මේක කොහොමද නිවැරදිව කරන්න කියන එක මම ඔයාලට පැහැදිලි කරලා දෙන්න. මුලින්ම imperfect cadence එකක් කියන්නේ මොකක්ද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. imperfect cadence එකක් කියලා කියන්නේ 1 එකෙන් 5 එකට යන අවස්ථාවක්. ඒ කියන්නේ tonic එකෙන් dominant එකට යන අවස්ථාවක් ගන්න පුළුවන්. 2 එකෙන් 5 එකට යන අවස්ථාවක් ගන්න පුළුවන්. ඒ කියන්නේ supertonic එකෙන් dominant එකට යන අවස්ථාව. ඒ වගේම 4 එකෙන් 5 එකට යන අවස්ථාවක් ගන්න පුළුවන්. ඒ කියන්නේ subdominant එකෙන් dominant එකට යන අවස්ථාවක් අපට ගන්න පුළුවන්. ඒ වගේම 6 එකෙන් 5 එකට යන අවස්ථාවක් ගන්න පුළුවන්. ඒ කියන්නේ submediant එකෙන් dominant එකට යන අවස්ථාවක් අපිට මේකෙදි ගන්න පුළුවන්. මෙන්න මේ වගේ අවස්ථාවන් බොහොමයක් අපිට මෙන්න මේ imperfect කියන cadence එකේදී අපිට යොදා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මම මේ කියලා දීපු අවස්ථාව වලින් මේ ප්‍රශ්නේ දීලා තියෙන අවස්ථාව මොන වගේ එකක්ද කියලා. හරි, දැන් ඔයාලට පේනවා ඇති මෙතන G, B, D කියන notes තුන තියෙනවා. G, B, D කියලා කියන්නේ G major triad එක. ඒ කියන්නේ G major scale එකේ tonic එක එහෙම නැත්නම් first එක. ඊළඟට bar number 2 එකේ තියෙනවා ඔයාලට පේනවා ඇති D, F sharp A. D, F sharp A කියලා කියන්නේ D major chord එක. G major scale එකේ නම් D major කියලා කියන්නේ dominant එක. එහෙනම් මෙතන තියෙන්නේ 1 එකෙන් 5 එකට ගියපු අවස්ථාව. දැන් මේ 1 එකෙන් 5 එකට ගියපු අවස්ථාව කොහොමද අපි නිවැරදිව බේස් නෝට් දාලා යොදන්නේ? ඔයාලා මතක තියාගන්න ඕන දැන් G major scale එකේ G, B, D notes තුන තියෙනවා. G කියන root note එක අපිට double කරන්න පුළුවන්. ඒ කියන්නේ G note එක දෙපාරක් ලියන්න පුළුවන්. ඒ වගේම dominant එකේදී D major scale එක D, F sharp A, D එක double කරලා අපිට D එක නැවත වතාවක් ලියන්න පුළුවන්. එහෙනම් මෙතෙන්දී අපි කරන්න ඕන මෙන්න මෙතන මේ තියෙන G, B, D කියන එකට තව G note එකක් මෙන්න මෙතනින් යොදා ගන්න එක. ඒ වගේම මෙතන D එක double කරලා අපි D එක යොදන්න ඕන. මේ අවස්ථාවේදී ඔයාලා හොඳට මතක තියාගන්න ඕන time signature එකට අදාළව තමයි අපි notes ලියන්න ඕන කියන එක. දැන් මෙතන තියෙන්නේ 3/4 time signature එක. base note එකේ notes දෙකක් දීලා තියෙනවා, crochet දෙකක් දීලා තියෙනවා. එතකොට තව අපිට ලියන්න පුළුවන් එක crochet එකයි. මෙතන අපිට ලියන්න ඕන dotted minim එකක්. මොකද මේ හැම එකකම තියෙන dotted minim එකක්. එහෙනම් අපි dotted minim එකක් විදියට තමයි මෙතන note එක ලියන්නේ. හරි, අපි බලමු එහෙනම් මේ notes නිවැරදිව ලියන්න. දැන් ඔයාලට පේනවා ඇති මම නිවැරදිව බේස් නෝට් එක යොදපු විදිය. දැන් මෙතන තියෙන්නේ imperfect cadence එක 1 එකෙන් 5 එකට ගියපු අවස්ථාව. හරි, ඊළඟට අපි බලමු මෙන්න මේ අවස්ථාව කොහොමද සම්පූර්ණ කරන්නේ කියන එක. අපිට තියෙනවා play girl cadence එකක් නිර්මාණය කරන්න.
මොකක්ද මේ ප්ලේගල් කේඩන්ස් එකක් කියන්නේ? ප්ලේගල් කේඩන්ස් එකක් කියලා කියන්නේ සබ්ඩොමිනන්ට් එකෙන් ටොනික් එකට එන අවස්ථාව. ඒ කියන්නේ 4 එකෙන් 1 එකට එන අවස්ථාව. බලන්න මොකක්ද G major scale එකේ සබ්ඩොමිනන්ට් කෝඩ් එක? C major. එහෙනම් C major එකෙන් තමයි G major එකට එන්න තියෙන්නේ. අපිට පුළුවන් C major එකේ C E G කියන notes වලින් C එක ඩබල් කරන්න පුළුවන්. ඒ වගේම G major code එකේ G B D notes තුලින් G එක ඩබල් කරන්න පුළුවන්. අපි ඒක කරලා බලමු මේකේ කොහොමද කරන්න කියලා. දැන් ඔයාලට පේනවා ඇති C E G කියලා notes තුනක් තියෙනවා. එහෙනම් අපි C note එක ඩබල් කරමු. ඊළඟට තියෙන්නේ G major chord එක සකස් කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති මෙතන G B D කියලා notes තුනක් තියෙනවා. අපිට G එක ඩබල් කරන්න පුළුවන්. අපි බේස් note එක G එක ඩබල් කරලා ලියමු. ඊළඟට අපි බලමු මෙන්න මේ C කියන අවස්ථාව නිවැරදිව සම්පූර්ණ කරන්නේ කොහොමද කියන එක. මෙතන මොකද්ද තියෙන්නේ? interrupted cadence එකක් තියෙන්නේ. මොකද්ද මේ interrupted cadence එකක් කියන්නේ? interrupted කියලා කියන්නේ 5 එකෙන් 6 එකට යන අවස්ථාව. ඒ කියන්නේ dominant එකෙන් submediant එකට යන අවස්ථාව. G major scale එකේ dominant එක තමයි D major. ඒ කියන්නේ D F sharp A. D එක ඩබල් කරන්න පුළුවන්. ඊට පස්සේ submediant එක කියලා කියන්නේ E G B. ඒ කියන්නේ E minor scale එකේ A කියන්නේ E minor chord එක. එතකොට D major එකෙන් E minor එකට යන අවස්ථාව තමයි අපි මෙතනදී ලියන්න ඕන. බලමු මේක කොහොමද කරන්නේ කියලා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන D F sharp A කියන notes තුන තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? D major chord එක තියෙනවා. අපිට D major chord එකේ D එක ඩබල් කරන්න පුළුවන්. අපි D එක ඩබල් කරලා ලියමු. ඊට පස්සේ අපි බලමු මෙතන මොකක්ද තියෙන්නේ කියලා. මෙතන තියෙන්නේ E minor එක. එහෙනම් බලමු මොනවද තියෙන්නේ කියලා. G note එක තියෙනවා. මෙතන G එක තියෙනවා, B එක තියෙනවා. ඒ කියන්නේ E note එක අඩුයි. එතකොට අපට පුළුවන් E note එක මෙතනින් ලියන්න. E note එක ලිව්වහම මෙතන තියෙන්නේ E minor chord එක. හරි. මෙන්න මේ විදිහට තමයි මේ ප්‍රශ්නෙට නිවැරදිව පිළිතුරු සපයන්නේ. අමාරු නෑ. මෙන්න මේ කියපු පිළිවෙලට ඔයාලට විභාගෙදි ලියන්න පුළුවන්. දැන් බලන්න මේ රතු පාටින් මම ලියලා තියෙන්නේ ඔයාලට උත්තරේට ලියන්න ඕන කොටස විතරමයි. ඉතින් මෙන්න මෙච්චරයි ඔයාලට මේකෙදි කරන්න තියෙන්නේ. ඊළඟට අපි බලමු හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසේ B කොටසට දීලා තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. මේ ප්‍රශ්نين අපට කියලා තියෙන්නේ write out all notes of a perfect cadence at D using correct note values. නිවැරදි ස්වර අගයන් භාවිතා කරමින් D හි දක්වා ඇති perfect cadence සියලු ස්වර යොදා cadence සම්පූර්ණ කරන්න. දැන් ඔයාලා ගන්නවා අපි කලින් අවස්ථාවේදී මෙන්න මේ A B C කියන අවස්ථාවලදී අපිට කරන්න තිබ්බේ බේස් නෝට් එක විතරයි මෙන්න මේ විදිහට යොදන්න තිබ්බේ. මේ ප්‍රශ්نين අපිට කියන්නේ මෙන්න මෙතන තියෙන සම්පූර්ණ කෝඩ් එකයි මෙතන තියෙන සම්පූර්ණ කෝඩ් එකයි දෙකම යොදන්න කියලා. මේ අවස්ථාවේදී අපි අනිවාර්යයෙන්ම සුප්‍රානෝ, ඇල්ටෝ, ටෙනර්, බේස් කියන නෝට්ස් හතරම අපි ලියන්න ඕන. මෙතන ලියන්න තියෙන්නේ perfect cadence එක. ඒ කියන්නේ D major එකෙන් G major එකට යන අවස්ථාව. අපිට D major එකේ D F sharp A D එක ඩබල් කරලා අපෝ ලියන්න පුළුවන්. ඒ වගේම G B D G එක ඩබල් කරලා ලියන්න පුළුවන්. මෙන්න මේ notes ටික තමයි අපි මෙතන ලියන්න ඕනේ. මේ වගේ එකකට උත්තර ලියනකොට ඔයාලා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මෙන්න මේ දීලා තියෙන notes වලට ආසන්නම තියෙන notes තමයි අපි ලියන්න ඕනේ. හොඳයි අපි ලියලා බලමු මේක කොහොමද ලියන්නේ කියලා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන G note එකක් තියෙනවා. G note එක අපිට පුළුවන් මෙතනින් F sharp එක ලියන්න.
තියෙනවා අපිට පුළුවන් D එක ලියන්න. ඊළඟට මෙතන තියෙනවා B එක අපිට ළඟම තියෙන්නේ A note එක. අපි ඒක ලියමු. තව අපිට ඉතුරු වෙලා තියෙනවා D note එක. මෙතනක් තියෙන D note එක අපි මෙතන D note එක ලියමු. හරි. දැන් ඔයාලට පේනවා ඇති D major chord එක මම නිවැරදිව ලියලා තියෙන විදිහ. ඊළඟට අපිට ලියන්න තියෙන්නේ G major chord එක. G major chord එක ලියනකොට මතක තියාගන්න ඕන time signature එකට අදාළව අපි මෙතන ලියන්න ඕන එක note එකයි. එහෙනම් මෙතන ලියන්න ඕන dotted minim එකක් විදියට. dotted minim එකේ soprano, alto, tenor, bass කියන notes හතර තමයි ලියන්න ඕන. අපි බලමු මේක කොහොමද ලියන්නේ කියලා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන G B D කියන notes ටික තමයි ලියන්න තියෙන්නේ. මෙතන තියෙනවා F sharp එකක්. අපිට එනම් පුළුවන් G එක ලියන්න. මෙතන පුළුවන් අපිට D එක මේ තියෙන විදිහටම ලියන්න. ඊට පස්සේ මෙතන තියෙනවා A note එක අපිට මේ වෙනුවට ලියන්න පුළුවන් ඊට පස්සේ B note එක. ඊළඟට අපිට පුළුවන් G note එක ලියන්න. හොඳයි මෙන්න මේ විදිහට තමයි මේ ප්‍රශ්නෙට නිවැරදිව පිළිතුරු සපයන්නේ. දැන් ඔයාලට පුළුවන් මේක අධ්‍යයනය කරන්න. දැන් ඔයාලට පේනවා ඇති මම රතු පාටින් ලියලා තියෙන්නේ මේකේ ලියන්න ඕන notes ටික විතරයි. ඔයාලට විභාගෙදි ලියන්න තියෙන්නේ මෙන්න මේ ටික විතරයි. ඉතින් මෙන්න මේක කොහොමද කරන්නේ කියන එක දැන් ඔයාලට පැහැදිලි ඇති. ඔයාලා මේක හොඳින් අධ්‍යයනය කරන්න. ඊළඟ වීඩියෝ එකේදී මම හතරවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසට කොහොමද නිවැරදිව පිළිතුරු ලියන්නේ කියන එක ඉතාම ඉක්මනින් වීඩියෝ එකකින් අරගෙන ඉන්නම්. සුබ දවසක්.